තමන්ගේම පවුලේ සමාජිකයෙක් නොවන තාක් ඒ ඝාතනය වෙන පුද්ගලයා අපිට ඒ වේදනාව ඉතාම දරුණු විදිහට දැනුනේ නැහැ. වයස මාස 3ක දරුවෙක් ගහක ගහලා ඝාතනය කරනවා දකින කාන්තාවකට මොනව හිතෙන්නේ නැද්ද? අපි අතීතයේ අත්දකපු අත්විඳපු ඕනෑම හොඳ හෝ නරක අත්දැකීමක් මේ මොහොත තුළ සිහි කරනකොට අපේ ශරීරය දන්නේ නැහැ මේක අතීත සිදුවීමක් කියලා. මේ 150 දෙනාම අන්ධ වෙන්න බලපාපු හේතුව කිසිම කායික හේතුවක් නෙමෙයි. ෆැමිලි හිස්ටරි එකක් නෙමෙයි. ජානමය හේතුවක් නෙමෙයි. ආයිබෝන්. මේ කියන්න යන කතාව බොහෝ දෙනෙක් අහලා නැති කතාවක් කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම මේ කතාව මුලින් දැනගන්න ලැබුණු මොහොතේ මම ටිකක් පුදුම වුණා. ටිකක් නෙවෙයි ඇත්තටම ගොඩක් පුදුම වුණා. හැබැයි මේ කතාව ඔබට කියන්නේ ඔබව පුදුම කරවන්න නෙවෙයි. මොකද මේ කියන කාරණාව සම්බන්ධව බහුතරයක් දෙනා තුළ දල අවබෝධයක්වත් අල්ප දැනුමක්වත් නැති බව පේන්න තියෙනවා. ඒ නිසා මේ කතාව ඔබට කියන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක අවසන් වෙනකන් නරඹන්න කියලා ඉල්ලනවා. ඇමරිකාවේ කැලිෆෝනියාවල තියෙනවා ඩොහෙනි අයි ඉන්ස්ටිටියුට් කියලා ආයතනයක්. ඇස් සම්බන්ධව කටයුතු කරනවා. ඒකට මේක පුණ්‍ය ආයතනයක්. නැත්නම් චැරිටබල් ඕගනයිසේෂන් එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ඩොහෙනි අයි ඉන්ස්ටිටියුට් කියන ආයතනයට 1984 කාම්බෝජ කාන්තාවන් පිරිසක් බාර කිරිනවා පර්යේෂණයක් සඳහා. මේ කාන්තාවන්ගේ තියෙන විශේෂත්වය තමයි මේ සියලුම දෙනා පූර්ණ අන්ධභාවයෙන් පසු වෙන කාන්තාවන්. පූර්ණ අන්ධභාවයෙන් පෙළෙනවා කියවහම සමහර විට ඔබ උපකල්පනය කරන්න පුළුවන් මේගොල්ලන් ටිකක් වයෝවෘද්ධ කාන්තාවන් කියලා. එහෙම නෑ. ඩොහෙනි අයි ඉන්ස්ටිටියුට් එකට බාර කෙරුණු සියලුම දෙනා අවුරුදු 40ත් 60ත් අතර වයසේ පසු වෙන අය. එතකොට මේ කාන්තාවන් සම්බන්ධව පර්යේෂණය කරන්න අවස්ථාව ලැබුණේ වැන් බෝමන් කියන වෛද්‍යවරියට. පස්සේ කාලෙක මේ වෛද්‍යවරිය සමග එකතු වෙනවා කැලිෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියා පැට්‍රිෂියා කියලා. එතකොට මේ දෙන්නම එකතු වෙලා තමයි මේ පර්යේෂණය සිදු කරන්නේ. මේගොල්ලෝ මුලින්ම හොයන්න ගන්නවා මැදි වයසේ ඉන්න මේ කාන්තාවන් අන්ධභාවයට පත් වෙන්න බලපාපු හේතුව මොකක්ද කියලා. ඒගොල්ලන් ඒ සඳහා කායිකව ඇස් පරීක්ෂා කරන පරීක්ෂණ කිහිපයක් මුලින් සිදු කරනවා. හැබැයි පුදුම කියන්නේ මේ කිසිම කෙනෙකුට ඇස් අන්ධ වෙන්න කායිකව බලපාපු කිසිම හේතුවක් නැති බව මේ කණ්ඩායම හොයා ගන්නවා. එහෙමනම් කායික වශයෙන් බලපාපු හේතුවක් නැත්නම් කොහොමද මේ කාන්තාවන් මේ සමස්ත කණ්ඩායමම අන්ධභාවයට පත් වුනේ කියලා මේගොල්ලන් ඊළඟට පරීක්ෂණ සිදු කරන්න පටන් ගන්නවා. එතෙන්දි තමයි ඇත්තටම මේ පුදුම හිතෙන කාරණාව අනාවරණය වෙන්න පටන් ගන්නෙ. ඔබ කියවලා ඇති කාම්බෝජයත් වියට්නාමයත් අතර සිවිල් යුද්ධයක් තිබුණු කාලයක් තිබුණා. 1975ත් 79ත් අතර මේ යුද්ධය පවතින කාල සීමාව තුළ කාම්බෝජය පාලනය කරේ පොල් පොට් කියන ආඥාදායකයා. ඩික්ටේටර් නැත්නම් ඒකාධිපතිය. සාමාන්‍යයෙන් ඩික්ටේටර් කෙනෙක් කියන්නේ ඒකාධිපතිය කියවහම අපේ ඔළුවට එන්නේ හිට්ලර් විතරක් වුණාට ඒ තරම්ම ජනසංහාර කරලා නැතත් ඇත්තටම තාම දරුණු විදිහට අමානුෂික විදිහට මේ රාජ්‍ය පාලනය කරපු තවත් අධිරාජ්‍යවාදීන් තවත් ඒකාධිපතයන් මේ ලෝකේ ඉඳලා තියෙනවා. ඒකට පොල් පොට් කියන්නේ එහෙම එක්කෙනෙක්. ඒකට මේ යුද්ධ කාලේ පොල් පොට්ගේ පාලනය යටතේ මේ කාන්තාවන් ඇතුළු ඒගොල්ලන්ගේ පවුල් ජීවත් වෙනකොට මේගොල්ලන්ගේ පවුල්වල තමන්ගේ ස්වාමි පුරුෂයා, තමන්ගේ දරුවන්, තමන්ගේ නෑදෑයන් මේ සියලුම දෙනා තමන්ගේ ඇස් ඉස්සරහා ඉතාම අමානුෂික විදිහට දරුණු වද බන්ධන වලට ලක් කරලා ඝාතනය කරනවා බලන්න මේ කාන්තාවන්ට සිද්ධ වෙලා තියෙනවා. නිව්යෝර්ක් ටයිම්ස් කියන පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් මේ පර්යේෂණයේදී මහාචාර්යවරියෙක් අවස්ථාවක සඳහන් කරලා තියෙනවා මේ කාන්තාවන් අතරින් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ සඳහන් කරලා තියෙනවා. එයින් එක්කෙනෙක් කියනවා තමන්ගේ ස්වාමි පුරුෂයාත් තමන්ගේ පුත්‍රයන් 4 දෙනාත් එකවර එකම ස්ථානයක දරුණු විදිහට වද බන්ධන වලට ලක් කරලා ඝාතනය කරන ආකාරය බලන් ඉන්න මේ යුද්ධ බටෙන් සැලැස්සුවා කියලා.
තවත් කාන්තාවක් කියනවා ඇගේ සහෝදරයාගේ දරුවනුත් ඒ විදිහට ඉතාම අමානුෂික විදිහට වද බන්ධන වලට ලක් කරලා ඝාතනය කරනවා බලන් ඉන්න මේ අය සැලැස්සුවා කියලා. තවත් කාන්තාවක් කියලා තියෙනවා තමන්ගේ මාස 3ක මුණුබුරා නැත්තම් වෙනත් ඥාතිකමක් ඒ මාස 3ක දරුවා ගහක ගහලා ඝාතනය කරනවා බලන් ඉන්න මේ කාන්තාවට ඉඩහසර සලසලා දීලා තියෙනවා. බලෙන් බලන් ඉන්න දීලා තියෙනවා. තමන්ගේ පවුල් වල තමන්ගේ සමීපතමයන් තමන්ගේ ආදරණීය ඝාතනය කරන ආකාරය. ඒත් එක්කම සමහරු මේ සිදුවීම් වලින් පස්සේ වැඩි කල නොගිහිල්ලා ඉතාම ඉක්මන් කාල සීමාවක් තුළ ක්ෂණිකව අන්ධභාවයට පත් වෙලා තියෙනවා. තවත් සමහරු කාලයත් එක්ක ක්‍රමක්‍රමයෙන් තමයි මේ අන්ධභාවයට පත් වෙලා තියෙන්නේ. එතකොට ඔබ කල්පනා කරලා බලන්න. සාමාන්‍යයෙන් අපිට බලන් ඉන්න බැරි සිද්ධියක්. ඉතාම සංවේදී සිදුවීමක් අපේ ඉස්සරහා සිද්ධ වෙනකොට අපේ ඇස් වලින් දකින්න ලැබෙනකොට අපි කියනවානේ මේවා බලන්න මොකට ජීවත් වුණාද දන්නේ නැහැ. මේවා නොදකින්න සඳ වුණා නම් හොඳයි කියලා අපි ජීවිතේ යම් යම් අවස්ථාවල කියලා තියෙනවානේ. උදාහරණයක් විදිහට අපේ උතුරු නැගෙනහිර තිබුණු යුද්ධය ගත්තොත් අපි ඒ කාලේ අපේම මිනිස්සු දෙමළ සිංහල කියලා ભેදයක් නැතුව ඉතාම අමානුෂික විදිහට ඝාතනය වෙන ආකාරය අපි දැක්කා. හැබැයි අපි බොහෝ දෙනෙක් ඒක දැක්කේ රූපවාහිනී පෙරේ ප්‍රවෘත්ති වලින්. එතකොට තමන්ගේම පවුලේ සමාජිකයෙක් නොවන තාක් ඒ ඝාතනය වෙන පුද්ගලයා අපිට මේ වේදනාව ඉතාම දරුණු විදිහට දැනුනේ නැහැ. අපිට ඒක තවත් එක සිද්ධියක් විතරයි. අපි ඒව දැකීදී යම් තරමකට කම්පණය වෙනවා තමයි. නමුත් තමන්ගේ පවුලේ කෙනෙකුට ඒක වෙනකම් අපිට ඒක ඒ තරම් දැඩිව දැනෙන්නේ නැහැ. එතකොට තමන්ගේම පවුලේ හිතන්න වයස මාස 3ක දරුවෙක් ගහක ගහලා ඝාතනය කරනවා දකින කාන්තාවකට මොනව හිතෙන්නේ නැද්ද? තමන්ගේ ඇස් දෙකට බලන්න බැරි. තමන්ට දරා ගන්න බැරි සිදුවීම් වෙනකොට මේ සියලුම දෙනාගේ යටිහිතින් නැත්තම් මනසින් ඒගොල්ලන් ප්‍රාර්ථනා කරපු දේ තමයි ආයෙනම් කවදාවත් මේ වගේ දේවල් මගේ ඇස් දෙකට දකින්න ලැබෙන්න එපා කියන එක. ඒත් එක්කම ඒ අමානුෂික සිද්ධි තමන්ගේ ඇසින් දැකපු දවසේ ඉඳලා 1970 ගණන් වල ඉඳලා 80 ගණන් වල මේ පරිශ්‍රණය සිද්ධ වෙනකම්ම මේ කාන්තාවන් තමන්ගේ ඒ අතීත අත්දැකීම නැවත නැවත මනසින් මෙනෙහි කරමින් ඒ සිදුවීම තුළ තමයි ජීවත් වෙලා තියෙන්නේ. අපි දන්නවා මනෝවිද්‍යාත්මකව ගත්තොත් තමන්ගේ ඉමෝෂන්ස් තමයි තමන්ගේ මේ ශාරීරික මනස කියලා හඳුන්වන්නේ. එතකොට අපි අතීතයේ අත්දකපු අත්විඳපු ඕනෑම හොඳ හෝ නරක අත්දැකීමක් වර්තමානයේ මේ මොහොත තුළ සිහි කරනකොට අපේ ශරීරය දන්නේ නැහැ මේක අතීත සිදුවීමක් කියලා. මොකද ඒ අත්දැකීමේ ඒ මොහොතේ දැනුණු හැඟීමම ඒ ඉමෝෂන් එකම ඒ ෆීලින් එකම අපේ ශරීරයට මේ මොහොතේ දැනෙනවා. ඒ දැනෙනවා කියන්නේ ඒ මොහොතේ දැනුණු හැඟීම් නැවත අපිට දැනෙන්න සලස්වන්න ඊට අදාළ රසායනිකයන් ශරීරය තුළ නිෂ්පාදනය කරනවා. ඒ නිසා මේ කාන්තාවන් නැවත නැවත මේ සිද්ධිය මනසින් මෙනෙහි කරනකොට මනස හෝ ශරීරය දන්නේ නැහැ මේ සිද්ධිය මීට අවුරුදු ගානකට කලින් දශක ගානකට කලින් සිද්ධ වුණු දෙයක් කියලා. ඒ මොහොතේ දැනුණු ඒ කම්පනයම ඒ හැඟීමම ඒ මොහොතේ දැනෙන්න සලස්වන්න තමන්ගේ මොළය තමන්ගේ ශරීරයත් එක විට කටයුතු කරනවා. අපි කියනවා ඒකට state of being කියලා. ඒකට ඒගොල්ලන්ගේ පැවැත්මේ ස්වභාවය ඒගොල්ලන් විසින්ම වෙනස් කරගන්නවා. නියුරොලොජිකලි කෙමිකලි වෙනස් කරගන්නවා. මේ සිද්ධිය මට කියවන්න ලැබුණේ කොහේද කියලා මම මූලාශ්‍ර සඳහන් කරන්නම්. එතකොට ඔබට මේ මූලාශ්‍රය තුළින් මේක වඩාත් හොඳට කියවන්න පුළුවන්. එතකොට මේ වෛද්‍යවරුන් කණ්ඩායම මේ පර්යේෂණ කණ්ඩායම 1986 වොෂින්ටන් වල තියෙන ඇමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභාවේදී මේ කාන්තාවන් 150 දෙනෙකු මූලික කරගනිමින් පවත්වපු මේ පර්යේෂණ වාර්තාව මහා සභාවට ඉදිරිපත් කරනවා. ඒ මහා සභාවේ ඉඳපු සියලුම දෙනා අතිශයින් විමතියට පත් වුණා කියලා කියනවා මේකේ ප්‍රතිඵල සම්බන්ධව. ඒ කියන්නේ මේ 150 දෙනාම අන්ධ වෙන්න බලපාපු හේතුව කිසිම කායික හේතුවක් නෙමෙයි. ෆැමිලි හිස්ටරි එකක් නෙවෙයි. ජානමය හේතුවක් නෙවෙයි. ඒගොල්ලන්ගේ මනස විසින් ලබා දීපු සිතුවිල්ල පමණයි ඒ අන්ධභාවයට හේතු වෙලා තියෙන්නේ. මීට වඩා හොඳයි මේවා දකින්නේ නැතුව සඳ වුණා නම්
ආයෙනම් මේවා කවදාවත් මගේ ජීවිතේ දකින්න ලැබෙන්න එපා කියලා මෙන්න මේ වගේ ඇතිවෙච්ච සිතුවිලි තමයි මේ පූර්ණ අන්ධභාවයට සම්පූර්ණයෙන්ම හේතු වෙලා තියෙන්නේ කියලා මේ පර්යේෂණ වාර්තාවෙන් හෙළි කරලා තියෙනවා. මේ වගේ කාරණා ඇත්තටම කතා කරන්න සුදුසු මනස පිළිබඳ විශේෂඥයා. මම කොහෙත්ම එහෙම කෙනෙක් නෙවෙයි මේක විග්‍රහ කරමින් තවදුරටත් කතා කරන්නේ. මේකේ මේ මූලාශ්‍රය තුළ මේක නියුරොලොජිකලි, බයොලොජිකලි, කෙමිකලි වෙනස් වෙන ආකාරය ඉතාම පැහැදිලිව නිර්වචනය කරලා තියෙනවා. නමුත් ඒ පිළිබඳව සවිස්තරාත්මකව කතා කරන්න තරම් දැනුමක් හෝ සුදුසුකමක් මා තුළ නැහැ. හැබැයි මේ සිදුවීම ඔබත් එක්ක මේ විදිහට බෙදා ගන්න හිතුවේ මම විශ්වාස කරනවා ඔබට තමන්ගේ සිතුවිලි තමන්ගේ යථාර්ථය තීරණය කරන ආකාරය පිළිබඳව දල අදහසක් හෝ මේ තුළින් ලැබෙන්න ඇති කියලා. ඒක තමයි මේ සිද්ධිය ඔබත් සමග බෙදා ගැනීමේ මගේ පරමාර්ථය බවට පත් වුණේ. ඒ හින්දා තමන්ගේ සිතුවිලි වල දිශානතිය මොන පැත්තටද තියෙන්නේ කියන එක ගැන ස්වයං අධ්‍යයනයක් කරන්න. සමහර විට ඔබේ ජීවිතයේ වෛද්‍යවරුන්ට අනාවරණය කරගන්න බැරි රෝග, ඔබට නිර්වචනය කරගන්න බැරි අයහපත් තත්ත්වයන්, අපි ওই නරක කාල කියලා කියන ඒවා, තමන්ගේ ආර්ථික ගැටලු, තමන්ගේ සම්බන්ධතාවල ගැටලු, මේ සියලු දේ නිර්මාණය වෙලා තියෙන්නේ තමන්ගේ සිතුවිලි වල ප්‍රතිඵලයක් විදිහට වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා නැවත වතාවක් තමන්ගේ සිතුවිලි වල රටාව ගැන, තමන්ගේ ඒ දිශානතය ගැන හිතලා බලන්න, ස්වයං අධ්‍යයනයක් කරලා බලන්න කියලා මම යෝජනා කරනවා.